මේ වීඩියෝ එක අපි බලන්නේ කොහොමද ඩාවින්චි යූස් කරලා මේ වගේ ඩේ ටයිම් ෂොට් එකක් නයිට් ටයිම් කරන්න කියලා. මං ගියෝ මගේ ඔබ්ජෙක්ටිව් එක තමයි ඉස්සලා මේක ඩේ ටු නයිට් කරනවා. ඊට පස්සේ මූව් එකකට දාන්න. ඇත්තටම මෙයාව දාන එක ඇඩිෂනල් දෙයක් විතරයි මට පෙන්වන්න ඕනේ වැඩියෙන්ම ඩේ ටු නයිට් කරන එක. මෙයාව දාන්න හේතුව කොහොමද මෙයාව ග්‍රීන් ස්ක්‍රීන් එකෙන් නැතුව කපා ගන්න කියලා අර පෙන්නනවා. අපි යමු ෆියුෂන් පේජ් එකට. අපිට බෑග්‍රවුන්ඩ් එකක් දීලා තියෙනවා. නිකන් බෑග්‍රවුන්ඩ් එක. ඒක නිකන් කළු මොකුත් නැහැ බෑග්‍රවුන්ඩ් එකේ. එතකොට ඒකත් එක්ක මර්ජ් කරලා තියෙනවා වීඩියෝ එක. ඒකත් එක්ක මර්ජ් කරලා තියෙනවා අපේ මේව එක. මං කියවනේ එකක් උඩින් තියෙනවා කියන්නේ ලේකක් උඩින් දානවා කියන්නේ මර්ජ් නෝඩ් එකෙන් තමයි ඒක වෙන්නේ. හරිද? දැන් මෙතනින් පස්සේ කියලා දෙන්න ටික ඇඩ්වාන්ස්. ඔයාට මෙතනින් පස්සේ තේරෙන්නේ නැති වෙයි. මට ඕනේ ඔයා මේ වගේ මේ වීඩියෝ එක බලලා කීපවතාවම බලලා මට ඕනේ ඔයාට බටන් ටික ක්ලික් කරගන්න තමයි ඔයාට කියලා කොහොම හරි කරගන්න ඕනේ. මොකද යන්න ඊට පස්සේ ඔයාට තේරෙනවා ඇයි මේ බටන් ක්ලික් කරන්නේ කියලා. හරිද? එහෙම තමයි ඉගෙන ගන්න සාමාන්‍ය හොඳම විදිය. මොකද ඒතකොට ඔයාට ඔය කරන්න තියෙන බය නැති කරන එක තමයි කරන්නේ. ඔයා මුකුත් නොදැන හරි බටන් ටික ක්ලික් කරන්න ඕනේ නිකන්. එතකොට ෆේල් වෙන්න බය නැනවා. ඔයාට පේනවා මම මේ කතා කරන අතරේ මම මේක ඇඩ්ජස්ට් කරගත්තා ලස්සනට. පිළිවෙල කියන එක මාරුම වැදගත්. නැත්තම් ඔයාට කෙලින්ම නූඩල්ස් එකක් වෙනවා මේක. දැන් මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම තිබ්බත් ඉවරයි. පේනවද? දැන්ටම හොයාගන්න වරින් පිළිවෙල කියන එක ඊටාම වැදගත්. වෙන කෙනෙක් ඕපන් කරාම එයාට පේන්න තියෙන්න ඕනේ කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ. මම බෑග්ග්‍රවුන්ඩ් එක ඩිලීට් කරනවා. දැන් ලේසි අපිට ඇත්තටම. දේවල් අඩුවෙන් දැන් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මේ. බෑග උඩින් අපේ මේව දානවා. ඔච්චරයි වෙලා තියෙන්නේ. අයිනේ පිළිවෙලයි ඇහැදිට. දැන් ඉස්සෙල්ලාම කරන්නේ මම හිතන විදිය බලාගන්න. හරි අපිට මේක කරන්න ඕනේ ඩේ ටු නයිට් කරනවා. ඒක තමයි එක දේ. දෙවෙනි දේ මොකද්ද? මේක මෙයාව දානවා අර අතන්ට. දැන් මම ඉස්සෙල්ලාම ලේසි වැඩෙන් පටන් ගන්න. මූව කොහොමද අයින් කරගන්නේ? මම යනවා එක ෆ්‍රේම් එකකට. දැන් මෙයාව ග්‍රීන් ස්ක්‍රීන් එක නැතුව කට් කරලා අයින් කරනවාට කියන්නේ රොටෝස්කෝපින් කියලා. රොටෝස්කෝපි. මම ඒක ලියලා පෙන්නන්න. රොටෝස්කෝපින්. ඒකයි මම කෙටි නමක් කියනවා රොටෝ කියලා. ඒක අපි මොන පාටද දාන්න මෙහට දාම අපි දම් පටද මම මේ දැම්ම මොකද ස්ටිකී නෝට් එකක් හයි එතකොට මේකින් අපිට ලේබල් කල්ලා තියාගන්න පුල මොකක්ද මේ තියන්නේ මනික ඒගොඩින් තියගන රොටෝ කියල තොරම සූමක්තුන මේ පේනවා මොකක්ද මේ තියන්නේ අපිට ඕන ලේබල්ලක් එතට දාන්න පුල දැම්ම ඉසිල්ලාම කරන්නේ මෙයාව කපා ගන්න මැජික් මැජික් මාස් කියන්නේ ආෆ්ටෙක් රොටර් බස් එක වගේ දැම්මම් පෙන්න්න වාට මැජික් මාස් පාචිගන්න කොහොම මැජික් මාස් කියන එක ඉෆෙක්ට එක එබවා මූන එබවා ඉරස්සේ ඇගේ එබ ඔට්තර ඇබයි දැන්වාට පේනොම අරයටම හරින අවුල් ටිකත් තියෙනවා අනිවාර දැන් මේ ෆාස්ටර් කියන එකෙන් තින්නේ පිට පුළුවන් බෙට කියන එකට දාන්න බෙට කියන එකට දැම්මහම ඒ එච්චරම හොඳ එකක් එන්නෑම එක මේක හැම එකටම හරියන්න ඔන්න ඔතමයි ප්‍රශ්නයෙන් අපි බලමු මම මේ ට්‍රක් කියන බටන ඒබවා ලසක දිගටම ට්‍රක් වෙන හරි ඔක්කොම වෙලා ඉවරයි දැන් අපි බලමු මර්ච් එකට ගිහිල්ල කොමද පේන්නේ වාට මේ අවුල්ටිකක් පේනවානේ මං ඒකට පොඩි දෙයක් වෙන නම්මූ නිකන් මනුස්සේ කරන්න වම්මූ හොලග්‍රෑම්මයක් එතකට අවුලන්නේ මේ ගලිච්චුනට හොලග්‍රෑම් කොම ලිච්චනව හෙම දෙවකතයි දැම් ම දත්ත තීරනේ කිසි පශන තොට මේ ගලිච්චුනා කියල තෝට හොලග්‍රෑම් ගන්න ඒකට අවුලන් අපි හොලග්‍රෑම්ම කන්න වැඩි තියාගම පස්සේ මම පොඩ්ඩක් මෙයාව බ්‍රයිට් කරගන්න ඕනම කල ජස්මටක් කරදි ෆිෂන් ඇතුර මේ ඔප්ෂන් සොල්ට හිල්ලා ඩිවයි පෝස් මල්ටිපලයි කියන පටන එක බන්නඕනේ දැම් පේනව ම මේක ගැමයක වැඩි කරගත්තා පොඩ්ඩ මැච්චනද පැක්ග්‍රවන්් ඉක්ම ඩික්මට කරගම මම යනවා මේ දෙක මර්ජුනට පස්සේ මම් බලන මෙතන ඉසල්ලා මොකක්ද කරන්න ලික මට පේන කැමරයක හෙල්ලෙන ඒක මං ඉසලා මයින් කරගන්න අන්දන්න මනුසය එකතනි දන්තමයි නිකන් කැමරාවල්ලගෙන් රෙකෝඩ් කල තියෙන්නේ මේක රෙකෝඩ් කරපු එක්ෙන තෝට ඉස්තරහට පස්සර යන්න ගැන්නේ කැමරා ට්‍රක්යක් කරන්න ඕන්න කෙලින්ම මෙහෙමක් දාලා මම දාන ට්‍රැක එක හයි ට්‍රැකයකට මෙහෙම කනෙක් කරනවා ට්‍රැක එක මෙන්න මේක 2D ට්‍රැක එක ඒ කියන්න මොකද ඒ කියන්නේ දෙපත්තරයි උඩට යටට විතර ඉස්සර පස්සන පාන මම ට්‍රැකස් කීපයම්ම දාගන්න එකයි දෙකයි තුනයි තවකත් දාලා මම තිලෙක්කන් මේ වගේ අකුරු වගේ තියෙන දැන් වීඩියෝ එක හෙල්ලෙන් නැති දැන්වලට මේක දාම මැන්දන්න මේක හෙල්ලෙන්න මට ඕන කැමරාවේ මූමන්ට් එක නැති කරගන්න හරි දැම්ම මේ පැත්ත ට්‍රැක් කරනවා හරි ඊට පස්සේ අනිත් පැත්ත ට්‍රැක් කරනවා නැවුවා අනිත් පැත්ත එකේ දැන් මම දන්නවා ට්‍රැක් වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ මෙතන මැච් මූව් කියලා සිලෙක්ට් කරන ඔපරේෂන් එක හරිද ඊට පස්සේ මෙතන ෆෝග්‍රවුන්ඩ් එකයි බෑක්ග්‍රවුන්ඩ් එකයි මම මේක කනෙක්ට් කරනවා මේ ට්‍රැක් එක දැන් අපි කරලා තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා අපි මෙහෙම කැමරා එක මූව් කරද්දි ඒ ට්‍රැක් එක අර කෝණ එකේම තියෙනවා මේ දැන් අපි ඒ සිලෙක්ට් කරපු තැනම තියෙනවා හරි ඒ කියන්නේ හොඳ ට්‍රැක් වෙලා දැන් මෙතන මැච් මූව් නේ තියෙන්නේ ඒ කියන්නේ එදා අපි හිතමු ටෙක්ස්ට් එකක් කියලා එහෙම දැම්මහම ඒ ටෙක්ස්ට් එක ටෙක්ස්ට් එක මූව් වෙනවා වීඩියෝ එකත් එක්ක ට්‍රැක් වෙලා තියෙනවා බලන්න මේක පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්න ඔය වගේ තමයි අපි කරගන්න ඕනේ ඇප් ඕනම ඇප් එක කරන දෙයක් මේ වගේ ස්ටික් වෙලා තියෙනවා ඔයා බලන්න මෙන්න මෙතන අපිට තියෙනවනේ සයින්ස් ටික සයින් ටික මාස්ක් කරගන්න එක තමයි කරන්නේ හරිද දැන් බලන්න මම දානවා එක මාස්ක් එකක් මෙහෙම සිලෙක්ට් කරා
අපි බලමු මේක ට්‍රැකර් එකට ගෙන ට්‍රැකර් එකේ මට ඕනේ ග්‍රීන් ඉන්පුට් එකට දැන් මේක ගෙනාවොත් අපි බලමු පේනවා මේ මාස්ක් එක ගානට අපිට ඕන විදිහට යනවනේ දැන් මේ පොලිගොන් කියන එකෙන් නෙමෙයි මම යන්නේ මම යනවා මෙතන මල්ටි පොලිගොන් කියලා එකක් තියෙනවා මම ඊට පස්සේ අපේ පොලිගොන් එක ඩිලීට් කරා මට ඕනේ ඒකෙන් කරන්න මේ මල්ටි පොලිගොන් කියන එකේ වෙනස වල තේරෙයි මෙන්න මෙතන එකයිනේ තිබ්බේ දැන් අපිට තව එකක් දාන්න පුළුවන් ඇතුළෙම අයිත් අපිට තව නෝඩ් එකක් එන්නේ නැහැ ඒකට මේක ඇතුළෙම අපිට ඕන තරම් පොලිගොන්ස් දාන්න පුළුවන් දැන් බලන්න මම මේක ගානට මේ වගේ මාස්ක් කරන් යනවා හැම බැන එකක් මේකත් දාගෙන වල පාට ආරපයින් ටිකක් දානවා මෙතන තව තියෙනවා අපේ ග්‍රීන් ලයිට් එකක් ඒකත් ගමු දැන් ඔය බෝඩ් ටික තියෙනවනේ දැන් මේක අරගෙන මම M එකක් ඔබනවා ඒ කියන්නේ merge node එකක් අරගෙන මම දෙනවා මේක අපේ foreground එකේ තියෙන track එක දෙනවා foreground මොකද track එකේ තියෙන්නේ දැන් මේක ඊට පස්සේ මම දැන් මේක කරන්නේ merge එක මම දානවා mask කියලා දැන් අපිට පේනවා ගානට අපි ට්‍රැක් කරපු සයින්ස් ටික විතර ගානට ඇවිල්ලා තියෙනවා දැන් මම පොඩි වැඩක් කරනවා දැන් මෙතන රතු තියෙනවානේ මේ රතු තියෙනවා අපිට පුළුවන් මේ රතු පාටින් සිලෙක්ට් කරන්නත් පුළුවන් ඒක කොහොමද කරන්නේ bitmap කියන නෝඩ් එකක් තියෙනවා bitmap එකෙන් මම දානවා alpha නෙමෙයි red කියලා දැන් red කියලා සිලෙක්ට් කරාම මේ low එක අඩු කරොත් ඔයාලට පේනවා රතු පාට ඒවා තමයි සිලෙක්ට් වෙන්නේ මෙතන රතු පාට තියෙනවා එතකොට ඒ red channel එක තමයි සිලෙක්ට් වෙන්නේ හරිද මට පේනවා මේක කහනේ හැබැයි කහත් සිලෙක්ට් වෙලා තියෙනවා ඒකට අපි මොකද කරන්නේ hue colors ගිහිල්ලා මම කරනවා දෙයක් ඊට කලින් hue colors එක දාලා මම දානවා luminance වලට දැන් රතු අර අනිත් හැම එකක්ම සිලෙක්ට් කරලා මම කළු කරනවා පේනවා දැන් රතු වේ විතරයි වෙන්නේ දැන් වෙනම කළු වෙන්නේ දැන් වාට පේනවා මේ රතු වේ විතරයි ඉතරම් පේන්නේ දැන් ඒකට අපි පොඩි මාස්ක් එකක් දාන්න පුළුවන් ඒකත් මම මාස්ක් කරනවා ඒක දාලා merge කරලා මම ඔපරේෂන් එක දානවා මාස්ක් කියලා. දැන් ඒකත් මම සම්බන්ධ කරගන්නවා merge එකකින් අපේ black and white banner mat එකට. මේ banner mat එකට මම දානවා මේ මේක. ඒක පොඩ්ඩක් මදි වගේ නම් මෙන්න මෙහෙම වැඩි කරන්න දී. එන්න එතන ගායි පොඩ්ඩක් කවුලක් වෙනවා නම් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඕන නැති එක off කරලා දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පේනවනේ මේ ඔක්කොම එන hard නේ. මම පොඩ්ඩක් blur කරනවා මේක. පොඩි blur එකක් දෙනවා. එතකොට පොඩ්ඩක් soft වෙනවා. පේනවා. දැන් මේක දානවා soft glow දන්වනින් ග්ලෝ එක ඒක මං සම්බන්ධ කරනවා අයිත් merge එකෙන් add කියලා දාලා දැන් එනම brightness එහෙමද මේ අපිට ඕනේ අපි කරන්නේ ඔය මේක merge වෙනවනේ උඩට මේ bright වෙනවනේ හරි දැන් ඒ bright වෙන්න කලින් මට ඕනේ අනිත් ඒවා ටික dark කරගන්න දැන් මොකක් හරි වෙනවනේ හැබැයි දැන් අපිට ඕනේ විතරයි dark වෙන්නේ පේනවනේ තව පොඩි දෙයක් තියෙනවා මෙතන සුදු වෙන්න බෑනේ මොකද මේ ස්කයි එක සුදු වෙන්න බෑ ඒකටත් මම දානවා ලූමා කී කියලා එකක් තියෙනවා ලූමා කියන්නේ brightness කියලා හිතන්නකො දැන් වාර පේනවා මම මේක low පැත්තෙන් මෙහෙම ගෙනාවොත් ඒ කියන්නේ brightness low ඒව ටික අයින් වෙනවා select වුණා නේද අහස දැන් මම ඊට පස්සේ අපේ අහස නැති ටික හරිද මෙන්න මේ ටික මාස්ක් කරගන්න හරිද දැන් මම පොඩ්ඩක් ඉස්සරහට යවලා ඒක පොඩ්ඩක් adjust කරමු වා හැම ඇඩ්ජස්ට්මන්ට් එකක් කරද්දී ඔයා පොඩ්ඩක් වීඩියෝ එක ඉස්සරහට යවලා බලන්න ඒක ඒ ඇඩ්ජස්ට්මන්ට් එක මුළු වීඩියෝ එකටම හරියට තියනවා කියලා හරිද දැන් මෙන්න මෙහෙම මෙතන අහස කෑල්ලත් මම ගන්නවා දැන් කොහොමද අපි ඒක වෙන් කරගන්නේ මම කරන්නේ M එකක් දාලා සාමාන්‍ය අපේ අනිත් ඒවා මාස්ක් කරා වගේ මේක මාස්ක් කරගන්නවා මෙහෙම සිලෙක්ට් කළා මෙතන මාස්ක් කියලා ඔපරේෂන් එක දුන්නා දැන් බලමු මේක ආන්න හරි අපිට ඕන වැඩේ වෙලා තියෙනවා දැන් ඔයාලට පේනවා ස්කයි එක තියෙනවා කොහොමද අපි මේකට වෙන ස්කයි එකක් දාන්න ටක් ගාලා හොයමු වෙන ස්කයි එකක් අපි දැන්ට නිකමට මේක බලමු නිකමට මේක බලමු මේක හරියයිද දන්නේ දැන් අපේ අර එක මම අපේ ස්කයි මැට් එක අපි හදාගත්තා ඒ කියන්නේ ස්කයි එක පේන්න ඕනේ ඒවා ටික සුදු කරලා අනිත් ඒවා ටික කළු කරා මම කරන්නේ මේක රීසයිස් කියලා එකක් දෙනවා ඊට පස්සේ මේක කොම්පෙන්සයිස් එකට හැදෙනවා නේ මේක පොඩිනේ දැන් මේක මම කනෙක්ට් කරනවා අපේ ස්කයි මැට් එකට අපි හදාගත්ත black and white ස්කයි එක විතරක් තියෙන ඒරියා එකට ඒක මාස්ක් එක මම අපිට එනවා මෙන්න මේක හරිද දැන් ඕක කනෙක්ට් කරනවා ඔක්කොමඩ කලින් දැන් පේනවා හෙනම ඩාර්ක් කිය මම ඊට කලින් මේ ට්‍රාන්ස්ෆෝර්ම් එකක් දාගෙන මේක අපිට ඕන විදිහට ටච් කරගන්නවා දැන් මම කරන්නේ අපිට ඕන විදිහට කයි එක ආවා මම කරන්නේ පොඩ්ඩක් ඊට හදාගන්නවා නැත්නම් නූඩල්ස් එකක් වෙනවනේ දැන් මම ස්කයි එක මර්ජ් වෙන්න කලින් මේ ටික පොඩ්ඩක් කළු කරගන්න බැලුවා මම දානවා කලර් කරෙක්ෂන් පොඩ්ඩක් විතර තේරෙනවා නේද දැන් වැඩේ වෙන්නේ කොහොමද කියලා හැබැයි දැන් මම කියන්නේ අපි මාස්ක් එක අයින් කරමු
හෙන කට්ටක් කාලා අපි පොඩ්ටක් විතර හැපී තැනකට ආවනේ. දැන් මොකද කරන්න? දැන් මං යනවා මිඩ්ටෝන් වලට. මං කියවනේ කලර් කරෙක්ෂන් කියන එක මාරම ලේසි. සාමාන්‍ය කලර් කරෙක්ෂන් ඒ කියන්නේ මේක ලස්සන කරනවා කියන්නේ ඕනම සයිඩ් එකක් වමට කරන්න දකුණට කරන්න ලස්සන තැනක තියන්න. හරි දැන් මම මේක කරන්නේ මම දන්නවා වමට කරොත් දේවල් පේන්නේ නැති වෙනවා. හැබැයි රියලිස්ටික් ගතියක් දෙනවා නෙමෙයි දකුණට කරොත් ඒක නිකන් හරියන්නේ නැහනේ. මේක එහෙම කරොත් මම දන්නවා පේන්නේ නැති වෙනවා කියලා. හරිද? හැබැයි අවුලක් නෑ අපි මේ පැත්තට කරමු. මොකද මට ඕනේ මේක රියලිස්ටික් කරන්න. ඕනම වෙලාවක ඔයා දන්නවනේ අහස තමයි අහසට වඩා මුකුත් මේ බ්‍රයිට් වෙන්න බෑනේ. ඒක බ්‍රයිට් වෙන්න පුළුවන් ලයිට් තියෙනවා නම්. හැබැයි අහසට වඩා බ්‍රයිට් වෙන්න බෑ. හැබැයි දැන් මෙතන අපි ලයිට් වෙනකොට අහස තව ඩාර්ක් කරමු අපි පස්සේ. දැන් මෙතන අපි දාමු highlights. highlights කියන්නේ bright areas. හරිද? bright areas පොඩ්ඩක් විතර අපි වැඩි කරාට අවුලක් නැහැ. හැබැයි ඒකත් ගොඩක්ම නෙමෙයි. දැන් මේකෙන් මට ඕන brightness එක හැදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපිට මේ වගේ අපි මර්ජ් කරනවනේ. අස අපිට මේ වගේ මර්ජ් කරලා පස්සේ පොඩි මේ ඩොට් එකක් තියෙනවා. අපි ඩොට් එක කනෙක්ට් කරමු ග්ලෝ එකක්. හරිද? බලන්න ඒකට වෙනම ගන්නවා මං ග්ලෝ එක. දැන් මෙන්න මේ වගේ කරාම අපිට පුළුවන් මේක ලස්සනට මර්ජ් කරගන්න. කොහොමද ඒක? මං කියවනේ ග්ලෝ එකක් නෙවෙයි දාන්න ඕනේ ග්ලෝ තුනක් වගේ දාන්න ඕනේ කියලා. මං දැන්ට ග්ලෝ දෙකක් දානවා. ග්ලෝ එකක් නැතුව දෙවෙනි එක මම බ්ලර් එකක් කරනවා. බ්ලර් එකෙනුත් වෙන්නේ පොඩි ග්ලෝ එකක් වගේ තමයි. දැන් මං දන්නවා අහස බ්‍රයිට් වැඩි කියලා. හරිද? ඒක අපි පස්සේ අඩු කරමු. මොකද අපි මේ ටික තියෙනවා අපිට. මේක මෙන්න මේ ගානට අඩු කරලා අපි මෙන්න මෙහෙම සයිස් එක වැඩි කරමු ග්ලෝ එක. දැන් මේක බ්‍රයිට් වැඩි කියලා තියෙනවානේ මේ සයින්ස් ටික. අපි ඒක හිමීට අඩු කරගමු. තව මේකට පොඩි ග්ලෝ එකක් ඕනේ ඇත්තටම. දැක්කනේ ග්ලෝස් වලින් විතරක්ම කොච්චර දුරක් එනවද කියලා. දැන්ටම අපිට පේනවා නේද හෙනම වෙනස් කියලා. තිබ්බට වඩා. දැන් මෙතන මේ සයින්ස් තියෙනවනේ. මේ සයින්ස් වලින් මොනවද වෙන්න ඕනේ? මේගොල්ලන්ට වෙන්න ඕනේ නේද? මේ සයින් වල තියෙන කලර් එක. මම දැන් කලර් එක වෙනස් කරලා නැහැ. මම මේකෙන් කරේ මේ කළු ගන්න එක විතරයි කරේ. කියන්නේ කලර් එකවත් වෙනස් කරන්න නැතුව තමයි මෙතන ලස්සනට එන්න මෙතන තියෙනවා. මේ ටිකට අපිට පුළුවන් පාටක් දා. ඔය VFX වල කියන ලොකුම රාස්කම පොට්ට පාට් වලට වෙන් කරනකොට මාරම ලස්සන වෙනවා ඉමේජ් එක. මොකද හැම පාට් එකක්ම එක විදියට එන්නේ නැහැ. ගොඩක් දුරට පාට් වෙනම කරනකොට තමයි ලස්සන අපිට ඉස්මතු දෙන්න ගන්න පුළුවන්. දැන් ඔන්න බලන්න. මේක මම ඉමීට වැඩි ගන්න මේ brightness එක වෙන මොකුත් නෙමෙයි. brightness එක ඉමීට වැඩි කරා. හරි. මොකද දැන් brightness වැඩි කරනකොට දැන් අපිට light source තියෙනවනේ. උඩින් දැක්ක. අහස නිල් නිසා මම පොඩ්ඩක් මේක නිලුයි රතු දාන්නත් පුළුවන්. නැත්නම් අපි මේ පැත්ත යන්න. රසු පැත්තට යමු. අපි මං රතු පැත්තට යන්න. ඒකෙන් පිට පුළුවන් මේ වගේ තව පොඩ්ඩක් කලර් එකක් දෙන්න. දැන් ඒක මම පොඩ්ඩක් තව බ්ලර් එකක් දාගන්නවා. ඒකට ඒක පොඩ්ඩක් විහිදෙන්න. හරි. දැන් අපි ඉස්සෙල්ලාම මේ ටික අදමු. ඒකටත් මම දානවා පොඩි මාස්ක් එකක්. මෙන්න මේ වගේ. ඒකත් බ්ලර් කරගන්නවා. ඊට පස්සේ ඒකට දානවා කලර් කරෙක්ෂන්. කලර් කරෙක්ෂන් ටූල් එක ගන්න මෙහෙමයි. control space. control space එක බලලා color corrector. මේක. අන්න ඒක. දැන් මම ඒකට අහසේ කලර් එක කරානේ. මේ ඒකෙන් හෙන ලස්සනක් ආවා. මම හිතන්නේ මෙතනට ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා මම එහෙම එකක් දෙනවා. තව එකක් දානවා කලර් කරෙක්ෂන් එකක්. ඒක බ්‍රයිට් කරලා ඉදාවෝ එක මේ වගේ ලාවට දාන්න පුළුවන්. ඒතකොට කොහෙන් හරි ලයිට් එකක් ඇවිල්ලා වගේ එකක් එනවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනට බෝඩ් එකක් කෙලින්ම දාන්න පුළුවන්. මම ගන්නවා ට්‍රැක් එක සිලෙක්ට් කරලා මේක දාන්නේ අර බිල්බෝඩ් තියෙන තැනට. මම හිතන්නේ අපි බිල්බෝඩ් වලට ග්ලෝස් ටිකක් යනවනේ. ඒතකොට දැන් මේක ඒ ග්ලෝ වලට කලින් දැම්මොත් ඒ ග්ලෝ ටික මේකටත් වැටෙනවා. දැක්ක? දැන් පත්ත ලේසියිනේ. ඒතකොට අපි ඒක ගෙමු මෙන්න මෙතන. බෑග්ග්‍රවුන්ඩ් එක දැන් මේක තියෙනවා. ඊළඟ කියමුකක්. ඊට පස්සේ මේක දානවා මැච්. කෝනර් පොසිෂන් කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ කොන් හතර අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේක Photoshop එකක් තියෙනවා, After Effects එකක් තියෙනවා, ඕනම software එකක තියෙනවා. දැන්ට මං අර ග්ලෝස් දෙක ඔෆ් කරනවා. ඒකට අපිට පේනවනේ හොඳට. දැක්කනේ මම මේ මෙතන මේ ස්කැෆෝල්ඩින් එකේ තියෙන මේ මෙතන බතවල තියෙන ලයින් එකට තමයි ලයින් කරා. ඒකට ඒක එතනම තියෙනවා වගේ පේනවා. දැන් මම මේකේ කලර් එක පොඩ්ඩක් හදා ගන්නවා. ඉස්සෙල්ලා මම මේක බ්ලර් කර ගන්නවා. ඒක අරවගේ. දැක්කනේ අර අපි වීඩියෝ එතරම් ෂාප් නෑනේ. අපි අලුතෙන් දාන ඉමේජ් ෂාප්. දැන් බලන්න මේ ස්කයි එකත් හෙනම ෂාප්. අපි ඒකත් පොඩ්ඩක් බ්ලර් කරන්න ඕන. සෙට් වෙන්න. මෙතනමත් මේ මෙන්න මේ වගේ හෙන පොඩ්ඩක් මේ එකක් වගේ තමයි මම බ්ලර් කරලා තියෙන්නේ. මේ මෙන්න මේ වගේ සිලෙක්ට් කරමු මේ ටික වගේ. මේ වගේ රතු වෙන්න ඕන. සිලෙක්ට් කරමු
කලගරෙට් එක මාස් කරා පොට්ටක් බ්‍රයිට් කරා රතු කරා. දැන් ඒක මට පොඩ්ඩක් බ්‍රයිට් වෙන්න ඕනේ හයිලයිට් එක විතරයි. කොහොමද ඒක කරන්නේ? මෙතන මිඩ් ටෝන්ස් හයිලයිට් සිලෙක්ට් කරලා අපි රතු කියලා සිලෙක්ට් කරනවා. ඒතකොට බලන්න මේ ඩාර්ක් ඒරියාස් නෙමෙයි රතු වෙලා තියෙන්නේ බ්‍රයිට් ඒරියාස් විතරයි මේ. දැන් මේ රතුයි පොඩ්ඩක් වෙනස්නේ. මම හිතන්නේ මේක තැඹිලි වගේනේ. තැඹිලි පාටට තැඹිලි පාටට ගෙනල්ලා මාස්ටර් එකනොත් මම පොඩ්ඩක් විතර ඒ පැත්තට ගෙනල්ලා. දැන් මම පොඩි අර වැඩක් කරනවා මෙතන අපේ මේක තියෙනවානේ. ඒ කියන්නේ මම අර සෙකන්ඩ් විව් එකෙන් පෙන්නන්න. බිල්බෝඩ් එක වෙනවනේ. මේ ඒකෙන් මම දානවා රේස්. ඒකට රේස් දැම්මහම එන්න මේ වගේ ඔන්න බලන්න. මෙහෙම මේක මුකන්ට ගෙනilla අපිට පුළුවන් දිකේගෙන මෙහෙම අඩු කරාම ඒක නිකන් ලස්සන රේස් වගේ එනවනේ. එතකොට මට ඕනේ මේ මර්ජ් ඔව් කියන අන් කරම රේස් එන එක විතරක් තියෙනවා. එතකොට ඒක අපිට පුළුවන් අපේ අතන්ට මර්ජ් කරා වීඩියෝ එකට. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතන M එකක් දානවා. ඒක දානවා ස්ක්‍රීන් නැත්තම් ඇඩ් වලට මේක දාගන්නවා මෙහෙම. මේ ඊපස්සේ දැන් ඒක අඩු කරගමු. මෙන්න මෙහෙම පොඩ්ඩක් තිබ්බම නැති. අයි දැන් ඉෆෙක්ට් එකට මම කැමති. හරිද? එතකොට මම කරන්නේ මේ ඉෆෙක්ට් එක කොපි කරනවා බ්ලර් එකත් එක්කම. මෙන්න මෙතනින් පේස් කරලා අපේ තියෙන බෝඩ් එක මෙන්න මේක ඒකට කනෙක්ට් කරනවා. අංගා. එතකොට නෑ ඒ ටිකටත් වැටලා තියෙනවා. දැන් මම ඒක පොඩ්ඩක් බෝඩ් ටික පේන්න හැදුවොත් කොහොමද ඒක එන්න ඕනේ? උලම් මෙහෙම යන්නත් පුළුවන්. අපි බලමු. මේක දානවා මං ස්ක්‍රීන් වලට. හරිද? දැන් බලන්න අපේ රේස් කියන එක අපිට පුළුවන් ඕන තැනකින් තියන්න. ඔන්න මේ වගේ යන්න. මම පොඩ්ඩක් ඒකේ සයිස් එක පොඩ්ඩක් විතර අඩු කරනවා. දැන් ඒකෙත් අර අපේ පවර් එක අඩු කරගමු. ඒකෙට පස්සේ මම අතන්ට වැටෙන්නේ නැති වෙන්න මොකද මේකට අපි දාලා තියෙන දැන්ට ඒක අයින් වෙන්න මම සෙට් කරගන්නවා මාස්ක් එක. ඉන්නවා දා. හරි. දැන් අපි ගොඩක් දුරට ඇවිල්ලා තියෙන ඇත්තට. මේ දැන් මේ ටික පොඩ්ඩක් බ්‍රයිට් කරන හරි ඒකත් දාලා ටක් ගාලා ඒක ඇත්තට වෙලා යන්නේ ඩිජිටල් එකක් කරවෙරි. ඊට පස්සේ දැන් මේ පැත්ත රෙඩ් නිසා අපිට ඕන මේ පැත්තට වෙන එකක් දාන්න පුළුවන්. පින්ක් වගේ එකක් ගේන්නත් පුළුවන්. ලාවට මිඩ් ටෝන්ස් වලට ගියා. ඔන්න එහෙම තන් බ්ලූ මැද පගේ තියුනේ. අදින්න බ්ලූ වල වෙයි. අන්තිමට වාට එක ඉෆෙක්ට් එකක් පෙන්වන්න ඕනේ මම. ඒක පොඩ්ඩක් බරයි ඉෆෙක්ට් එක. හරි රීලයිට්. රීලයිට් කියන්නේ අපි DaVinci වල තියෙනවා AI වලින් පොඩ්ඩක් අර ලයිට් එකක් දාන ඉෆෙක්ට් එක. ඒක වැඩ කරන්නේ normal maps වලින්. ඒකෙන් basically වෙන්නේ අලුත් artificial light එකක් එනවා වගේ තමයි වෙන්නේ. මම ඒක දානවා. දැන් මෙතන මේ හෙන දිග වයර් එකක් මම අදිනවනේ. එහෙම නැත්නම් අපිට තියෙනවා මෙතන මම දානවා wireless කියලා. wireless link එක. ඊපස්සේ ඒකට අපි input එක විදිහට අපි දෙන්න පුළුවන් මෙන්න මේක. ඊට පස්සේ ඒක wireless connect එක හදින්නේ. හරි. ඒකට අර ලොකු නූඩල් එකක් වගේ ඇදලා දාන්න ඕනේ. right. දැන් වර පේනවද මම මේක සිලෙක්ට් කරලා ලයිට් එක මූව් කරලා. එතකොට එතන ලයිට් එකක් තියෙනවා වගේනේ. මේක පොඩ්ඩක් උඩට ගෙච්ච. මේ glossiness කියන එක අපිට වැඩි ගන්නත් පුළුවන්. අපිට පුළුවන් කොච්චර බ්‍රයිට්ද ඕනේ කියලා ඒක බලාගන්න. හරිද? මෙන්න මේ වගේ. දැන් මම මේකට දෙනවා color corrector එක. හරිද? බලන්න වෙනද? දැන් මම මේ color corrector එක දැම්මොත් මේ color corrector එක වැඩ කරන්නේ අර ටිකට විතරයි. ඒකට අපි පාටක් දෙමු නිකන් රෝස පාට වගේ. ඊට පස්සේ ඒක බ්‍රයිට් උත් කරමු. දැන් එතන නිකන් බෝඩ් එකක් තියෙනවා වගේ නේද? මොකක් හරි බෝඩ් එකක් තියෙනවා වෙන්නේ පේන්න. අපිට පුළුවන් ටග් ගාලා නිකන් බෑක්ඩ්‍රොප් සිලෙක්ට් කරලා මොකක් හරි මේක රෝස පාට වගේ හරවලා ටග් ගාලා මාස්ක් එකක් දාලා මෙන්න මෙහෙම. ඊපස්සේ අර රේස් කියන ඉෆෙක්ට් එක තියෙනවා. ඒක දාලා මේ පැත්තට ගේන්න රේස් එක. මෙන්න එහෙම. ඒවල අපිට පුළුවන් ඒක දාන්න. හැබැයි ඒක එන්න ඕනේ අර එකට කලින්. හැබැයි ඒකට පස්සේ ආව කවුලන්නේ නැත්තර. දැන් ඔයාලට තේරෙනවනේ මෙයා පොඩ්ඩක් මැච් වෙනවා වගේ නේද? මේ ඉන්න තැනට. අපි වැඩි දෙයක් කළා නෑ මේ අර අපි අරයාගේ කලර්ස් හදලා නෑනේ. එන්වයරන්මන්ට් එකෙන් කලර්ස් වල අපි මෙයා මම මෙයා පොඩ්ඩක් ඕෆ් කරලා නම් එන්වයරන්මන්ට් එක දැන්ට පෙන්නන්න. කොහොමද? අපි පටන් ගත්ත තැන before after දැන් ඔයාලට තේරෙනවනේ අද VFX වලින් day to night කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. sky එක replace කරලා ඔය හැම එකින් එකක්ම manually හදනවා. හරි. දැන් ඔයාලට මේක තේරුණානේ. day to night එක අපි කරා. දැන් අපිට පුළුවන් මේ රොටෝ කරපු එක්කෙනාව හරි මෙයාවත් හයිනම් අපි ට්‍රැක් කරන්න ඕනේ. අපි
මෙයාව වෙන් කරගත්ත තමයි. හැබැයි අපි මේක ප්ලේ කරොත් මෙයාව හෙල්ලෙනවා. මේ කැමරාව හෙල්ලෙනවා. දැන් මම කරන්නේ ඒකට ට්‍රැක් එකක් දානවා. ට්‍රැක් එකක් දාලා අන්කාලා මෙන්න මේක එකක් මෙතනට දානවා. ඔන්න ඔහොමම අනිත් එක මෙතනට දානවා. අපි බලමු වැඩේ හරියයිද කියලා නිකන්. මේ පැත්ත හරි වගේ මේකත් අනිත් එක කරමු. මේ හරි. මේක එතනම තියෙනවනේ. මේ ට්‍රැක් එක මූව් වෙන්නේ නැහැ නේද? ඉතින් වැඩේ හරි. දැන් මෙතන අපිට ඔප්ෂන් එකක් තියෙනවා. මේක තමයි පොඩ්ඩක් වැදගත් ඔප්ෂන් එක. මෙතන BG only දැම්මොත් හරිද? ඒ කියන්නේ ඒක ස්ටේබලයිස් වෙනවා. ස්ටේබලයිස් වෙනවා කියන්නේ මොකක්ද? දැන් ඒ මූවමන්ට් එක නැති වෙනවා. ඔයාලට මේක අපි මාස්ක් එක අයින් කරොත් පේන්නේ කියලා හිතනවා. මේ දැන් මේක එක තැන තියෙන්නේ. දැන් ඒක මූව් වෙන්නේ නැහැ. කැමරාව මූව් වෙන්නේ නැහැ. ගානට අරයව මර්ජ් කරන්න පුළුවන් අපේ බෑක්ටොප් එක. හරි. දැන් මූව් මෙහෙමනේ මම බලමු අපිට ග්ලිච් එකක් තියෙනවා කියන්නේ. යුනික් ග්ලිච් එකක් තියෙනවා. දෙයියන්ගේ පිටයි අපිට ග්ලිච් එකක් හදන්න ඕනේ. ඒක හැබැයි කැතයි. හොලෝමෙට්‍රික්ස් හරි. අන්න හරි. ඕකනේ දෝලුනේ. අපිට පුළුවන් දැන් මේක ස්ක්‍රීන් එකට දාලා පොඩ්ඩක් පර්ස්පෙක්ටිව් එක මැච් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් පස්සේ දැන් අපිට තව මේකක් දාන්න වෙනවා. අපි මේක දානවා නම් මෙහෙම තව මෙන්න මෙහෙම එකක් දාන්න වෙනවා. ඒක දාන්න වෙනවා බ්ලූ කලර් එකට. එන්න මේකට හරියන බ්ලූ කලර් එකට දාලා බ්‍රයිට් කරලා යනවා. දැන් මම මේක පොඩ්ඩක් විතර කලර්ස් ටික ඇඩ්ජස්ට් කරලා හරි. දැන් මේකට පිටිපස්සෙන් මට ඕනේ මම කරන පොඩි වැඩක් බ්ලර් එකක් දාගන්නවා. මෙයාව සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ වටේ දැක්කම තේරෙයි. දැන් බ්ලර් වෙන්නේ මෙයා ඉන්න ටික නේ. හොඳ මේට්‍රික්ස් එකට කලින් රයිට්. දැන් ඒකේ වෙනස බලන්න බ්ලර් එක ඇක්ටිවයි නැතුවයි නේ. මේක පොට්ටක් විතර බ්ලර් කරනවා. දැන් ඊට පස්සේ මෙයාගෙනුත් තව ග්ලෝ එකක් ඕනේ අපිට. ඒක අපි දාමු සයිස් මෙන්න මේ වගේ ග්ලෝ එකක් තමයි ඕනේ. ඒක දාමු අපි ස්ක්‍රීන්. දැන් මේ සයිස් එක වැඩි වෙන තරමට එතම ලස්සන. හරි. අන්තිම වදාන මන් දානවා පොඩි වෙනස් ග්ලෝ එකක්. ඒක තමයි මේක අපිට පුළුවන් දෙපැත්තට ග්ලෝ කරන්න. හරි. ඒකෙන් පොඩි අමුතු ලුක් එකක් එනවා. මම ඒක ඉතින් කලින් කරලා තියෙන නිසා ඒ දන්නේ. බලන්න ඉන්න මෙහෙම වැඩි කරොත් අපි පංචි එකට වගේ පංචියක් වැඩි වත් අපි දාලා බලමු මේක තියෙන විදිහටම. දැක්කද? ඒකෙන් මේ පොඩ්ඩක් අර අමුතු ලුක් එකක් ආරක. එහෙම පේන්නේ. ඒක පොඩ්ඩක් අඩු කරගන්න හරියට. ඕනම VFX ආර්ටිස්ට් කෙනෙක් ගාව තියෙන්න ඕනේ මේ lens effects කියන එක. lens overlay කරේ ගාවොත් මෙහෙම එනවා. ඊට මෙහෙම එකක් දාන්නත් පුළුවන්. නැත්නම් lens dirt කියලා ගත්තොත් ඊට පස්සේ ඒක දානවා අපි DaVinci වලට. මෙන්න එහෙම අන්තිමට ඇද්ද දානවා. screen කියලා දාමු. center resize. පේනවා. දැන් මේක කොහොමත් වැඩි කියලා දෙන්න ඕනේ එකට. ඉන්න පොඩ්ඩක් ලාවට දැම්මනම් හරි. ඒකෙන් පොඩි මේකක් එනවා. හරිද? ඊට කලින් දානවා පාස් කරනවා. ඔන්න බලන්න මේ කට්ටිය ඇදෙනවා නෙමෙයි. අමුතු ඉෆෙක්ට් එකක් තියෙනවනේ. ඒකම ඉච්චර දාන්නේ මම පොඩ්ඩක් දාන්න. දැන් කොහොමද? DaVinci වල තියෙන ලස්සන lens reflection කියලා ඉෆෙක්ට් එකක්. ඒක දැම්මොත් ඔයාලට පේන්නේ මොනවද වෙන්නේ කියලා. හොඳට වැඩි. මේක පොඩ්ඩක් එහාට මෙහාට යවන්නත් පුළුවන්. මම කියන්නේ මේකේ brightness එක අඩු කරන වෙන මොකුත් අඩු වැඩි කරන්නේ. මේ තියෙන්නේ before මේ තියෙන්නේ after. ඉතින් ඔහොම තමයි අපි DaVinci Fusion use කරලා day to night conversion එකක් කරන්නේ.